සුබ දවසක්. මට සෑහෙන කාලයකට පස්සේ රිපෙයාරින් එකට ලැප්ටොප් මදර්බෝඩ් එකක් හම්බුණා. සෑහෙන කාලයකට පස්සේ කිව්වේ මම රිපෙයාර්ස් නවත්තලා හිටියා අවුරුදු 3ක් 4ක් විතර. මොකද මම රට හිටියේ. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා රිපෙයාර්ස් කරේ නැහැ. ඒ ඔක්කොම නවත්තලා දාලා පොඩ්ඩක් රෙස්ට් එකක් අරගෙන හිමීට වැඩ කටයුතු කරගෙන යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් දැන් ඒ කාලේ හරි නැවතත් වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතින් ලැප්ටොප් ක්ලාස් වලට අමතරව මම නැවතත් ඩෙස්ක්ටොප් රිපෙයාරින් එතකොට Windows installation, laptop repairing, motherboard, chip level side එක නැවතත් කරන්න පටන් ගත්තා. ඉතින් දැනට දවස් 3ක් වගේ තමයි නැවත වැඩේට සම්බන්ධ වෙලා. මට ඒ අවස්ථාවේදී මට ලැප් එකක් හම්බුණා. මේ ලැප් එකේ කන්ඩිෂන් එකක් මට ආවේ කූලින් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඕවර් හීට් වෙනවා, මැෂින් එක ෂට් ඩවුන් වෙනවා. පස්සේ මම කූලින් ෆෑන් එක බැලුවා. කූලින් ෆෑන් එක ඩැමේජ්. ඊට අදාළ කන්ට්‍රෝල් IC එකත් ඩැමේජ්. එතනින් අවශ්‍ය කරන වෝල්ටීතාවය නිකුත් වෙන්නේ නැහැ. ඉතින් මම ලැප්ටොප් එකේ මදර්බෝඩ් එක එළියට අරගෙන පොඩ්ඩක් බැලුවා කොහොමද කියලා බෝඩ් එකේ තත්ත්වේ. බෝඩ් එකේ කොරෝෂන් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. බෝඩ් එක ටිකක් අවුල් සහගත මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් හොඳ සර්විස් එකක් කළ යුතුමයි. සමහර පින් ගොඩක් අඳුරු වෙලා ඩ්‍රයි කනෙක්ෂන් උත් තියෙනවා. මයික්‍රොස්කෝප් එකෙන් මේක හොඳට පේනවා. එතකොට මම ඉතින් දැන් ඉස්සෙල්ලම මේක මම බලන්නේ මදර්බෝඩ් එක සර්විස් කරලා තමයි ටෙස්ට් බෙන්ච් එකට නැවත ගන්නෙ. ඉතින් මේ තියෙන්නේ මෙතන මෙන්න මේක. මේ තියෙන්නේ ෆෑන් කන්ට්‍රෝල් IC එක. මේකෙත් ඔයගලන්ට පේන ටික පැත්තට නම් ඔක්සයිඩ් බැඳලා වගේ තියෙන්නේ. ඔය පින් එහෙම ගොඩක් සවුත් වෙලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මම මේක සර්විස් කරනවා. සර්විස් කරලා මම නැවත වීඩියෝ එකක් දාන්නම්. සර්විස් එක මොන වගේද කියලා අර ටික ඔක්කොමත් එක්කලා ඊට පස්සේ තමයි මම මේකේ රිපෙයාර් එකට යන්නේ. එහෙනම් සර්විස් එකෙන් පස්සේ නැවත හම්බෙමු. ඉතින් ඔයගොල්ලන්ගෙත් ඩෙස්ක්ටොප් ලැප්ටොප් සර්විස් කරන්න තියෙනවා නම් සර්විස් කරගන්න පුළුවන් අපෙන්. ආයි සුපිරියටම සර්විස් කරනවා. ඒ කියන්නේ සෑහෙන විශ්වාසයකින් යුතුව සර්විස් එකක් කරගන්න පුළුවන් අපෙන් අම්ල ලැප්ටොප් සෙන්ටර් වෙතින්. ඉතින් සර්විස් කරලා මම වීඩියෝ එකකින් නැවත හම්බෙන්නම්.